මිස්ගේ නම මොකද්ද? කොහේ ඉඳන්ද එන්නේ? මගේ නම දිල්හාරා. එන්නේ මහරගමින්ද. මිස්ට තිබුණු රෝගී තත්ත්වය ගැන කතා කරා. 2010 මිග්‍රේන් තියෙනවා. දැන් මෙහෙම බෙහෙත් කරනවා හරියට මාසයයි. දැන් නම් තිබුණට වඩා ගොඩක් අඩුයි. ඒ කියන්නේ මිග්‍රේන් තියෙන කාලේ මිස්ගේ වැඩ කටයුතු වලට කොහොමද ඒක බාධා වුනේ? කොහොමදත් කරන්න බෑ. කලුවරේ ඉන්න ඕනේ. කියන්නේ අවුව හරිම අමාරුයි. සද්ද බද්ද බෑ. අන්තිම ජොබ් එකන තයින් වුණා මේ තරමට අමාරුයි. එතකොට සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා ડોක්ටර් දේවින්දගෙන් තමයි මිස් ට්‍රීට්මන්ට්ස් අරගන්නේ නේද? එතකොට ට්‍රීට්මන්ට්ස් කරගෙන යනකොට මිස්ට තේරෙනවද අඩු වෙනවා කියලා? ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ හිටියට වඩා සමහරවිට කන්න බොන්නවත් දැන් මිග්‍රේන් අඩු වුණාට දැන් එහෙම නෑ. ගොඩාක් අඩුයි. සමහර ආයුර්වේද හොස්පිටල් වල හරිම කරදරේ. ඒ කියන්නේ අපි බෙහෙත් හොයා ගන්න ඕනේ. අපි මේ දේවල් කරගන්න ඕනේ. ඒ වුණාට අපේ හොස්පිටල් එකෙන් ඔයගොල්ලන්ට ඕන හැමදේම අපි ඉෂුව කරනවා. ඒක ලොකු පහසුවක් වුණාද මිස්ට? ලොකුම පහසුවක් නැත්නම් අපි බෙහෙත් හොයාගන්න එපා. දැන් මේක ලොකුම පහසුවක් අපිට. ඒ වගේම තමයි දැන් මිස්ට තිබුණ කෙනෙක් අවුරුදු ගානක රෝගී තත්ත්වය දැන් මිස්ට හොඳ වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයිද ඔයාට? සතුටුයි අම්මෝ. හරිම නිදහසක් දැනෙන එක හොඳ වුණා කියනකොට. ඒ තරම් අමාරුයි. හරි. ඒ වගේම තමයි තව ඉන්නවා සයිනසයිටිස් තියෙන මිග්‍රේන් තියෙන පේෂන්ට්ස්ලා ගොඩාක් ඉන්නවා. ඒ හැම පේෂන්ට් කෙනෙක්ටම ડોක්ටර් දේවින්ද මිස්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? පුළුවන්. highly recommend කරනවා. ඒ වගේම තමයි සිලෝන් හොස්පිටල් අපි ලෙඩ රෝග ගණනාවකටම ට්‍රීට්මන්ට්ස් කරනවා මෙතන. හැම ලෙඩකටම මිස්ටර් සිලෝන් හොස්පිටල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. පුළුවන්. කොටින්කෝ අර බය නැතුව කියන්න පුළුවන් එන්න කියලා. අපේ නැන්දරත් මං කකුල් අමාරුවක් තියෙනවා එන්න කියලා කිව්වා. දැන් එයාත් අපේ සතින් නම් එනං හෙඩ් බෙහෙත් කරන්න.